හැමදාමත් වගේ මෙදා සැරෙත් මුළු කොළඹම වෙසක් සිරියෙන් පිරිලා ඉතිරිලා ගිහින් කොළඹ වෙසක් බලන්නාව බොහෝ දෙනෙකුගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් තමයි මේ බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරපු මේ පාසල් ළමුන්ගේ වෙසක් කලාපය හැමෝගෙම විශේෂ අවධානය දිනාගත්තා. හැම විටම රටේ ගුණපරපුරක් හදන්න ඇප කැපවෙන ඇංක අපිත් බොහොම කැමැත්තෙන් මේ වැඩේ එක්ක එකතු වුණා. පාසල් සිසුන් වෙනුවෙන් පැවැත්වුණු මේ පහන් කූඩු තරගයේ කොන්දේසි වෙලා තිබුණේ පහන් කූඩුවල තේමා කතාව හැදින්න ඕන 11 ශ්‍රේණියේ බුද්ධාගම පෙළපොතේ පාඩමක් පාදක කරගෙන. මේ තේමාව ලෙස බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාවේ හරය අර්ථවත් කිරීමට උත්සාහ දරා තියෙනවා. එතකොට මෙහි අපි සමාජයට ලබා දෙන අදහස තමයි තමන්ගේ ජීවිතය, තමන්ගේ අනාගතය දැහැමිව ධාර්මිකව කටයුතු කරමින් සාර්ථකව ජීවිතය ගෙවීමටයි. කූඩුව හැදියේ චරිත කතාවක් ආදර්ශයෙන් වරදකට අසු වුණු කෙනෙක්ගේ හරි වැරද්ද කියලීම තමයි මේ චරිත කතාව. අපේ දැනට තියෙන තීම් එක විදියට ඉවතරන ද්‍රව්‍ය වලින් සහ පරණ දේවල් වලින් තමයි අපේ කූඩුව නිර්මාණය කරලා තියෙන්නේ. බලන්නකෝ තමන්ගේ ඉස්කෝලේ වෙනුවෙන් මේ දරුවන් තුළ තිබුණු උනන්දුව. ඒ උනන්දුව නිසාම ලස්සන ඉතාම වටිනා කතා තේමාවන් රැගත් පහන් කූඩු ගොඩක් එක්ක වෙසක් කූඩු ප්‍රදර්ශනය විචිත්‍රවත් වුණා. දරුවන්ගේ එකමුතුකම විෂය දැනුම වගේම තවත් ගුණවත්කම් මේ වැඩෙත් එක්ක පොහොසත් වුණා. මේ ගුණපරපුරේ වටිනාකම දෙගුණ තෙගුණ කරන්න ඇංක අපි පහන් කූඩු තරගයෙන් දිනන පාසල් 3කට වටිනා ත්‍යාග පිරිනමනවා. ඒ විතරක් නෙවෙයි වෙසක් කූඩු ප්‍රදර්ශනය නරඹන්න ආපු අයට ඇංක කිරිවීදුරුවක් දෙන්නත් අපි අමතක කළේ නැහැ. අපි ඇවිදලා කරලා ඉද්දී මේ මාංශය නිවා ගන්න මේ වගේ ඇංක එකක් බොන එක හොඳයි. මේක හම්බෙච්ච එක ලොකු දෙයක් ඉතින්. ඇත්තටම ඇංකර් ඉතින් දෙරෙන මේ දන්සල ගොඩක් වටිනවා. ඇංකර් ආයතනයේ මේ කරන කර්තව්‍ය ගොඩාක් හොඳයි. ඇත්තටම ගොඩාක් මේ රසයි. ගෙදර පාවිච්චි කරන්නේ ඇංකර් තමයි. අපි මහන්සි වෙලා යනකොට ඔයගොල්ලන්ගේ ලැබිච්ච මේ සංග්‍රහයට බොහොම ස්තුතියි. ඇයි තව වෙසක් බලන්න ආපු අයට අපද්‍රව්‍ය නිසි විදියට බැහැර කරන්න ඇංක අපි තැනින් තැන කසල බදුන් ස්ථානගත කළා විතරක් නෙවෙයි ඒවා බලා ගන්නත් පුද්ගලයින් වෙනමම යෙදෙව්වා. මහා සෙනගක් ආව ගියත් කොළඹ ලස්සන ඒ විදියටම තියාගන්න අපිට ගොඩක් අයගේ උදව් ලැබුණා. ලස්සන රටක් වෙනුවෙන් පින් සිතුවිලි වගේම ගුණ සිතුවිලි වලින් පිරුණු ගුණ පරපුරක් හදන්න අපි හැමෝම කැපවෙන්නට අධිෂ්ඨාන කරගනිමු.